ගහකොළ පිරීලා විදුලි කණු ටිකක් දුරින් දුරට පිහිටලා තියෙන තරමක් අඳුරුපාලු පාරක්. පාරේ දෙපැත්තේ පරණ තාප්ප සහ දිරාපත් වූ ගේතු පේනවා. ඈතින් බල්ලෙක් බුරන සද්දයක් ඇහෙනවා. සුලග හමන විට ගස්වල කොළ සලිතවන හඬ ඇහෙනවා. තරුණයෙක් වයස 20-25ක් පමණ ඔහුගේ දුරකථනයෙන් ෆ්ලෑෂ් ලයිට් එක දල්වාගෙන බියෙන් වටපිට බලමින් පාර දිගේ ඇවිදගෙන යනවා. ඔහු ඇඳගෙන ඉන්න කමිසෑ සහ කලිසම දූවිලි වලින් අපිරිසුදු වෙලා. ඔහුගේ මුහුණේ බිය සහ වෙහෙසකර බවක් පේනවා. මේක මොන මගුලක්ද? කොහෙන්ද මේ ආවේ? ඔහුගේ දුරකථනයේ බැටරි ලෝ බවට සංඥාවක් එනවා. ඔහු තවත් කලබල වෙනවා. අයියෝ, මේකත් දැන් ඕෆ් වෙන්න යන්නේ. හදිස්සියම පාර අයිනේ තිබූ ගස්පඳුරක් පිටුපසින් කොළ සලිතවන ශබ්දයක් ඇහෙනවා. අරවින්ද ගැස්සී යනවා. ඔහු කලබලෙන් ඒ දිශාවට ෆ්ලෑෂ් ලයිට් එක එල්ල කරනවා. කිසිමක් පේන්නේ නෑ. කවුද ඉන්නේ එතන? කවුද? බල්ලා බුරන සද්දයක් නැවතත් ඇහෙනවා. මෙවර පෙරට වඩා ළඟින්. අරවින්දගේ හද ගැස්ම වේගවත් වෙනවා. ඔහු පසුපසට පියවරක් තබනවා. ඔහුගේ දුරකථනයේ බැටරි එක සම්පූර්ණයෙන්ම ඉවර වී යනවා. ෆ්ලෑෂ් ලයිට් එක නිවී යනවා. අරවින්ද අඳුරේ තනි වෙනවා. නෑ, අනේ! ඈතින් පාර දිගේ ඉතා සෙමින් රථයක් එනවා වැනි ශබ්දයක් ඇහෙනවා. අරවින්ද බලාපොරොත්තු සහගතව ඒ දිශාවට හැරී බලනවා.